මේ ජාතියේ ගානක් හදන කෙටි ක්‍රමයයි තියෙන්නේ. මොකද්ද? අපිට දීලා තියෙනවනේ ප්‍රකාශන දෙකක්. පොදු හරියට ලියන උන් දෙන්නව එහෙම්මම. මාතේ පන්තිම කියන කවුද ප්‍රකාශන දෙක? ඒ ධන 4 ඒ ඍණ 3 දානවා හරස් ගුණිතේ. දානවා මොන ගුණිතේද? ඔච්චරයි. 8 වැඩි කරනවා ඒ ඍණ 3ෙන් එකතු කිරීමෙන්ද එකතු කිරීම 3 ගුණ කරනවා කාගෙන්ද? හරි මම තව ගානක් ලියලා පෙන්නන්නම්. 5 ඒ ඍණ ඒ ඕනේ මම ඒකට x දාන්නම් x මෙයා x ධන 3 මෙතන 4 මට කියන පොදු හරය වෙන්නේ කවුද? x ගුණ කිරීම x ධන 3 ඊළඟට දානවා මොන ගුණිතේද? හරස් ගුණිතය. 5 ගුණ කරනවා කාගෙන්ද පන්තියම? x ධන 3ෙන් ඍණෙහිඳ ඍණ මේ 4 ගුණ කරනවා කාගෙන්ද? x කෙන්. මොකද කරන්නේ දෙන්නගේ පොදු හරය ලිව්වා හරය විදියට දෙන්නට දැම්ම මොන ගුණිතද? සුළු කරමු පුතා. මේ 8න් මේ පද දෙකම ගුණ වෙනවා ධන 3න් මේ පද දෙකම ගුණ වෙනවා. මාත් එක දැන් කියන්න පුතා කොහොමද වෙන්නේ? 8 වරක් very good 8 වරක් ඍණ 3 24යි ඍණ 24යි very good 3 වරක් 3යි 3 වරක් 4 යට පොදු හරය වෙනස් වෙනවද? ඒ ධන 4යි ඒ ඍණ 3යි 8යි 8ට 3යි එකතු කරාම කීයද? 8යි 3 එකතු කරාම කීයද? 11යි ඍණ 24යි ධන 12යි ඍණයි ධනයි આવොත් මොකද කරන්නේ? ඍණ 12යි very good ලොකු එකනාගෙන් පොඩි එකනා අඩු කරලා කාගේ ලකුණක් දෙන්නේ? ලොකු එකනාගේ ලකුණ ඍණ 12යි. යට ඉතුරු වෙනවා ඒ ධන 4 මෙතන ඉතුරු වෙනවා ඒ ඍණ 3. මේක හදාගෙන තනියමට මේක සුළු කරලා දෙන්න බලන්න.